ඔන්න ඉතින් ඔයත් vlogs ආවා තවත් සුපිරි අලුත් වීඩියෝ එකකින්. ඉතින් අද නම් ඉන්ට්‍රෝ එක සාමාන්‍ය වගේ කියලා පෙවුනට එහෙම නෑ. ඉතින් අද ඔයගොල්ලෝ දන්නව මොකද වෙන්න යන්නේ කියලා. අද අපි 24 hours alphabetical order එකට කැම කන්න යන්නේ වෙන කවුරුත් නෙමෙයි my Bolly. ඉතින් ඔයගොල්ලෝට හිතා ගන්න පුළුවන් thumbnail එකේ දැක්ක විදිය මට මැවිලා වෙනවා. ඉතින් මම මේ එල්ලිලා ඉන්නේ. මම දැන් අපි ගොඩක් දේවල් plan කරලා තියෙනවා. ඉතින් දැන් අපි පල්ලෙහා තට්ටුවට ආවා. ඉතින් Bolly දැන් ඉන්නේ room එකේ. දැන් අපි ආව ගිහිල්ලා අරගෙන දැන් අද නම් මම mic එකක් එම ගහලා ඉන්නේ ගිය සැරේ පොඩ්ඩක් නේ අර නාවන්නනේ ඒකයි. ඊට පස්සේ මේ හරි එහෙනම් ඉතින් අපි alphabetical order එකේ පළවෙනි letter එක මොකද්ද? A. ඉතින් A ගෙන් තියෙන කෑම ඔයගොල්ලන්ට එක මතක් කරන ඉතින් මට හිමත් නැවිලා පේනවා. ඉතින් අපි A එකේ පළවෙනි කෑමට යමු. ඉතින් guys ඔන්න A එකෙන් අපි ගාව තියෙනවා almond filled chocolate කෑල්ල. මම කොහොම කාලා පොඩි කෑල්ල ඉතුරුලා තින්නේ. ඉතින් අපි මේ පොඩි කෑල්ල කන්න. ඔන්න ඒක දැන් හරි. දැන් අපේ Bollyටත් අපි almond filled chocolate කෑල්ල දෙමු. චූටි කෑල්ලයිනේ. chocolate හොදලා දෙනවා චූටි කෑල්ලක් දෙන්න. ice කෑල්ල ගන්න එපා Bolly නිදී. කෑ ගන්න එපා Bolly නිදී. guys Bollyට කොච්චර වැස්සද කියන්නේ වහින හොඳටම. ඒ නිසා Bollyට නිින්ද ගිහිල්ලා ඔයාලට පේන්නේ ඒක නිසා තමයි Bollyට නිින්ද ගිහිල්ලා ඉන්නේ. එක්ක ඉඳලා මෙච්චර නිින්ද යන්නේ නැහැ. Bolly අපේ challenge එකනේ දැන්. අමුද කෑල්ලා. ඔන්න Bolly කෑවා පළවෙනි කෑල්ල. තව නැහැ. ඔන්න ෆෝමුලා Bolly ගියා. නිදාගෙන හිටියේ හරි ඔන්න එහෙනම් guys අපේ A food එක ඉවරයි. දැන් එහෙනම් අපි guys ඔන්න ඉතින් අපි B එකට ආවිල්ලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මම දන්නවා ඕගොල්ලෝට එක මතක් වෙනවා කියලා B ලේට් එකෙන්. ඒත් ඉතින් අපි තියෙන්නේ අපි කන්නේ banana. B for banana. ඉතින් අපි ලෙලි ගහ ගන්න ඕනේ මේ ආකාරයෙන්. Oh guys ඔන්න මම banana එක peel off කරගත්තා. ඔන්න දැන් මට අර කන්න යල්ල. අර ලෙල්ලත් කන්න යනවා. nice. guys අපි ආවිල්ලා තියෙනවා අපේ C letter එකට. ඉතින් C letter එකට අපි choose කරලා තියෙන්නේ ඕගොල්ලෝගේ වගේම ගොඩක් අය. ඒ වගේ නැතත් අපි දන්නේ ඔයා කැමති නැද්ද කියලා. හැබැයි ඉතින් ගොඩක් අයගේ ආසම කෑමක් තමයි. ඔයගොල්ලෝ දැනටවත් දන්නවා. Rocoa made from cocoa. ඉතින් මේක cocoa chocolate එකක්. මේකලා නේ coffee chocolate එකක්. මේක අපි කාලා බලමු කොහොමද රස කියලා. ඉතින් ඔන්න අපි කනවා. Oh my god. It's very nice, man. ඔයගොල්ලෝ දන්නවද බාලන්ට වැඩි chocolate හොඳ නැහැ කියලා. අපි මෙන්න මේ තරම් පොඩි කෑල්ලක් දීලා බලමු. Challenge bro, you need to eat it. Oh, sorry. කටත් ලේව කන ඇත්තට රසයි. එහෙනම් අපි යන් D guys ඔන්න ඉතින් අපි D එකෙන් ගෙනල්ලා තියෙන්නෙත් ඉතින් අම්මෝ සුපිරිම කෑමක් තමයි. ඔන්න ඉතින් ඔයගලන්ට හිතනවා හැබැයි ඒක දන්නේ ගෙනල්ලා තියෙනවා fresh Kiehl's donuts ගෙනල්ලා තියෙනවා කෙලින්ම. ඉතින් Kiehl's එකෙන් තමයි ස්පොන්සර් කරලා මේ donuts දුන්නේ අපේ challenge එකට. මෙතන තියෙනවා cappuccino donut එකක් තියෙනවා. මෙතන තියෙනවා chocolate cashew donut එකක් තියෙනවා. මම අනිවාර්යෙන් කන්නේ මේක. මේ chocolate එක තියෙදි මෙතන ඇතුලේ ඔයගොල්ලෝ බලන්න කට්ටියට කෙලවුණනවා නේද? ඔව් guys දැන් ඔන්න අපි ඇවිල්ලා තියෙන්නේ අපේ D letter එකේ donut එක කන්න. ඉතින් අපේ chocolate ගෑනවා මොනා කරන්නද? ඔන්න අපේ donut එක මේකත් ඉතින් sweet එක නිසා ඔලිට චූටි කරලා දෙන්න. අපි කොහොමද බලමු රස.
මහයි අද රැට කීල්සෙන් කමු තමයි ඉතින්. කට මාර ලස්සනයි. අපි මේ කාල ඔලිට දී ගයිස් ඔලිට ආයේ නිින්ද ගිහිල්ලා පොඩ චොක්ලට් එක අතර ගත්තා. ඔලිට වැඩි නිසා නැත්තම් මෙච්චර දෙන්න හොඳ නැහැ චොක්ලට් මේගොල්ලොන්ට. ඩම්බේ කතත් එක්කලා කෑවා කියන්නේ. දබර ඇගිල්ලට හානියක් වුණේ නැහැ. හැබැයි මේකේ කෙල ගෑවුණා ඔලිගේ. ඔයගොල්ලෝ දැක්කද? මෙන්න මේ කෙලත් එක්කම තමයි තියෙන්නේ. ඇගිල්ල ඇත්තටම ලික් කරන්න හිටියේ කට ඇතුළට දාලා. හැබැයි දැන් ඔලි මේකේ කෙල ගෑවා. මේ චොක්ලට් ටික අපරාධ දාන්න බෑ. ඒත් ඉතින් මොනා කරන්න? ඔලිගේ කෙලත් රසයි. චොක්ලට් උත් රසයි. මරු. मारो नहीं ये मजाक हो रहा है अम्मा गाइस निंद गिल्ला හැරුනේ දැන් වෙලාව 8:00 බුරණ පූසෙක්වත් එන්නේ නැති දැන් වෙලාව 9:00 මාර්ට විතර ඇති දැන් අපේ ඊයකට ඉතින් අපි යන් කොමුණ අය චැලෙන්ජ් එක දැන් චැලෙන්ජ් එක 24 hours man 24 hours අපි කිව්වා යන් ඊයකට ඉතින් A B C D E E for eggs ඉතින් eggs ගෙනල්ලා දින්න අපි අපේ කොහමද ස්ක්වීස් කරලා ගමු පොඩ්ඩක් පණීද බලමු එළියට පැන්නොත් ඔය පොඩ්ඩක් ගල් වෙලා දින්නේ පොඩ්ඩක් අපි නම් මම eggs කන්න කැමතිත් නෑ ඇත්තට අපි කාලා බලමු eggs favorite වලට මම බණි ඊට පස්සේ අවුලක් මන්නේ ලා मैं एक्सकान नीचे कमते हैं हवा मैं वाइट शेल लेकर कोहमत कमे हैं येलो शेल लेता मैं कमती शेल मर्दन क्या वैती अभी मैं क्या ले वोली डीले में दाता से तेग सिरेला मैं क्या ले वोली अभी डीले को दिया मुनाहरी करना ने मुनाहर तेरे नेक्स्ट दी रहा go ඕන එක්ස් වලට කැමති නෑ ඕයෝ ගයිස් සම්බෝ ඉතින් අපේ 24 hour challenge එකේ දෙවෙනි දවසේ පටන් ගන්න දිනවා මම හිතන්නේ දැන් මම alphabetical order එකට කැම කන්න පටන් අරන් දැන්ට පැය 7ක් නෙමෙයි පැය 7කට වැඩි පැය කීයද වෙනවා පැය 20ක් විතර යනවා මම හිතන්නේ එච්චර නැද්ද පැය 15ක් විතර යනවා කොහොම හරි පැය 15කට වැඩි ඉතින් අපිට තව කන්න ගොඩාක් දේවල් ඉතුරුලා තියෙනවා ගොඩාක් දේවල් ඉතින් මේ මම නෙක්ස්ට් උදේ තමයි මේ කෑල්ල ගන්නෙ අර කෑල්ල ඊරෑ ගත්තේ ඊරෑ ඊට පස්සේ මේ අද උදේ ආයිත් ගන්නෙ ඉතින් දැන් අපිට ඒ අරය බුරන හොඳන කාක් හරි අල්ලගෙන බුරනවා දෙක ඊළඟට අපිට මොකද්ද තියෙන්නේ ඊළඟට A B C D E F F එකෙන් කෑමක් හොයාගෙන අපි යනවා ගයිස් ඉතින් අපි F එකේ කෑමට ගෙනල්ලා තියෙන්නේ ABCD EF නේ F එකේ කෑමට ගෙනල්ලා තියෙන්නේ ෆලූඩා මික්ස්ඩ් චොකෝස් එක ගෙනල්ලා තියෙන්නේ මේක ඔයගොල්ලෝ චොක්ලට් විදියට පෙවුනට මේක ඇත්තටම කිව්වොත් මේකේ ෆලූඩා මික්ස්ඩ් ඕන බොක්ස් එක මම කමියුනිටි පෝස්ට් එකක් දාන්නම් ඉතින් මේක තමයි අපි F එකට කන්නේ ඔය ගයිස් ඔන්න මොනවා පානසොත් ටෙස්ට් කරා මම ගොඩක් දාගත්තා මම කන්න ආසයි මේක මිල්ක් එක තාත්තු දැන් මේක චොකෝ ගේම රසක් එන්නේ मैं मोटा दी अब मेरी बॉडी टे दी दे मेरा या
ගයිස් හොලිට මම පිගන් වලට දදා ඉන්න ඕනේ නිකන් කටට ඇලුවා නම් කනවනේ හොලි wait oh my god man messed up වුණා මේ හැම තැනම හැලුවා වෙන්න ඉතින් අපි දැන් ආවේ G එකට ඉතින් G for guava flavored bubble gum මේ තියෙන අපේ guava flavored bubble gum එක මේක center shock මේක ඇතුලේ මේ electric gum කියලා ගහලා දෙනවා ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ බ්ලර් වෙලා පේන්නේ ළඟ වැඩි නිසා මේකේ ගහලා දෙනවා guava flavored කියලා. ඉතින් මේක guava flavored chewing gum නිසා අපි කාලා බලමු. මෙන්න මේ ආකාරයෙන් අපි අරගමු center shock එක. ඔන්න guys තියෙනවා guava flavored chewing gum එක මම කනවා. මේකෙන් මේකට බාගා ඔලිට දෙන්නේ නැහැ. ඉතින් challenge නේ. ආන්දිත ආඹ පස්සේ රසය මාළහ පස්සේ මේ වගේ පොඩි කැල්ල ඔලිට දෙමු chewing gum අයියෝ ඒක ඔන්න අරන් යා කෙල නේද වෙනහ ඈ පිහිදග ඉතින් G challenge එකත් ඉවරයි G challenge එකත් ඉවරයි දැන් අපි යන් ABCD EFG H challenge එකට guys challenge එක නම් challenge එක ආයෙත් අපිට H එකකින් කිසිම දෙයක් හොයාගන්න බැරි නෑ ඒ නිසා අපි ගෙනලා තියෙනවා hamster flavored sauce එක මේක මම දන්නේ මම කවදාකවත් මේක ටෙස්ට් කරලා නෑ මේ expiry නම් guys මේ බලන්න අපිට මේ කන්න බෑ expiry date එක තියෙන්නේ 2024 මේ කන්න බෑ වෙන එකක් හොයාගන්න වෙනවා guys අයියෝ අපරාධේ මම මේ කෑල්ල මට වීඩියෝ කරන්න බැරි වුණා හැබැයි තාම මේවයි මම හැම්ස්ටර් සුපේ කෑල්ලක් ගත්තා මට වීඩියෝ කරන්න බැරි වුණා මම ඔලියට දුන්නා අනේ මම මොකක් හරි ෆෝන් එක අවුල නිසා වීඩියෝ එනවා නේද ඉතින් ආයෙත් නම් කන්න බෑ shit ඒක නම් මාරම බෑ ABC දැන් අපි ඊළඟ එකට යන්නේද ඒක එච්චර නම් කොහොමද අපි කෑවා ඒක වීඩියෝ උන්නේ නැති ඉතින් අනේ මටත් අවුල් A B C D E F G H I එකකින් ඉතින් අපිට මේ වෙලාවේ අයිස්ක්‍රීම් හොයාගන්න නම් බෑ ඒ නිසා අපි මේ වෙලාවේ අයිස් දැන් අත්‍තරම I for ice cream එක ෆ්ලේවර්ස් වල අයිස්ක්‍රීම් තියෙනවා මේ most popular flavor එක කවන්න ඒකට අපි ගත්ත ජූස් එක මම මේකේ ලේබල් එකෙන් පොඩ්ඩක් ගලවලා ගත්තේ මෙන්න තියෙනවා අපේ ජූස් එක EGB ජූස් එකක් ගත්තා කෙලින්ම මේකෙන් පොඩ්ඩක් ඔලියක් දෙනවා මොකඩන්නත් බෑ සද්දකුත් වෙනවා මම කැඩුවාම මේක න සද්දයක් නෑ මූඩි යන්නේ කාරේ විසික් කරන්න ඕනේ විදියට මේ වගේ EGB එකක් අරගෙන මේ J for juice හරි අපි මේ ටික වොලීගේ කප් එකෙන් හරි මොකකින් හරි දාලෙමු. වොලී GB ගෙනවා EGB කන්න බොන්න EG කොත්තු කෑවත් EGB බත් කෑවත් EGB. ඔන්න ගෙනලා තියෙන්නේ මේ වොලීගේ කප් එක මෙහාට ගන්නවා. ඔන්න අපේ වොලී අයියා EGB බොනවා. බෝතලේ මෙහෙදි. EGB බොන්න එච්චර ආස නෑලු. ඔන්න ඉතින් අපි කේකටත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කේකෙන් මොනවද කන්න තියෙන්නේ කියලා අපි ගිහිල්ලා බලමු. කේක අපි ෆ්‍රිජ් එක ඕපන් කරලා බලමු කේකෙන් මොනවද. Oh my god cake. Cake for come manchi come rice cracker. බලමු කීයක් තියෙනවද කියලා. ඔව් හරියට manchi come rice cracker දෙකක් තියෙනවා.
this packet for the dustbin. එකයි බ්‍රේක් නොවිච් එකයි තියෙනවා. බ්‍රේක් වෙච්ච එක මම කනවා බ්‍රේක් නොවිච් එක හරියට. අපි කන්න යන්නේ. ඒක අත්තම රසයි guys. Go gata. Oh, go. Bye bye. L for lime. For lime, අපි lime කෑල්ලක් කන්න යන්නේ. පොඩි කෑල්ලක් කා බලමු. නිකන් නම් කාලා නෑ මං. තිත්ත ඉදන්නේ ඇබුලනේ. කාලා පිස්සු හැදෙනවා. ඉදි බිබුත්ලේ වැටෙනවා. මන්නම් කටේ හරි ගැහුවා. බලමු අපි වොලි මොනවා රියැක්ෂන් දෙයිද කියලා. ලයිම්. Oh my god. අරගත්ත කටට දැම්ම බිම. කන්න දිව හරි ගන්න ඕන. දිව හරි ගන්න ඕන. කොහොමද දිව හරි ගන්න ඕන. හරි කටින් අරගත්ත කියන්නේ හරි වාවි ඉන්නවා. කටින් අරගත්ත කියනවා දිනු. हर ये चैलेंज आते हैं ना इधर मुझे मारो नहीं ये मजाक हो रहा है गाइस දැන් අපි ආවිල්ලා දිනා M එකට. ඉතින් M එකෙන් අපි ගාව දිනා milk. ඉතින් milk මේක අපේවල fresh milk full cream කියලා. ඉතින් මේක ඇවිල්ලා මේ milk කියලා ගහලා කොච්චර වචන ගොඩකින් පස්සේ දීලා ඕගොල්ලන්ට පේනවා. ඉතින් ඔන්න අපි කප් එකක් අරගෙන ඉලා තියෙන milk ටික දාගන්න. අපි මේ මිල්ක් නම් මිල්ක් ආයේ බිස්කට් පොගවල කන්නේ sugar දාන්නේ ඉතින් උඩ බලන්න. මේ ආකාරයෙන් මිල්ක් එක දාගන්න ඕනේ. කුකු. මෙන්න මෙච්චර යල්ලේ මේක ඉවරයි. ඊට පස්සේ ගායිස් අනිත් මතක් කරගන්න ඕනේ ඔයගොල්ලෝ මේ මිල්ක් එක ඉවරුනාම ඒ කියන්නේ ආයෙත් ෆ්‍රිජ් එකට දාන්න හොඳ නෑ. එහෙනම් අල්ලලා විසික් කරලා දාන්න ඕනේ. ඈතටම විසික් කරලා දාන්න ඕනේ. ඉතින් මේ වගේ පොඩි මිල්ක් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මම බොරු කියනවා කියනද මම දැන් තමයි මේකට මිල්ක් ටික හැලුවේ. ඉතින් මට සීන් දාන්න කොහොමදත් ක්‍රමයක් තිබ්බේ නැහැ. අයිස් කාලා ෆ්‍රෙෂ් මිල්ක් බීලා හෙට මොනවා වෙයිද දන්නේ නැහැ මට. සීනි නැති ටික පොඩ්ඩක් කවු සීනි නැති නිසා මට ඇති වගේ කිරි රවුලකුත් ඇවිල්ලා තියෙනවා දෙපැත්තේ. කිරි රවුලකුත් ඇවිල්ලා තියෙනවා. අපි මේ ටික වොලීට දෙමු. ඊළ වොලීට දීලා අපි බලමු එයා කොහොමද කිරි බොනවන්නේ. යා. ඊයේ වගේම එළිය වහිනවා. ඊයේ නම් වොලී කූඩුවේ හිටපු නිසා තමයි නිදාගත්තේ. දැන් අද ඉන්නේ කාමරේ. ගයිස් මේ තියෙන්නේ වොලීගේ කාමරේ. මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ කැමරාව පොඩ්ඩක් බ්ලර්ලා තියෙන්නේ කිරි ගෑවුනා. මේ ඔක්කොම බිත්ති විනාශ කරලා තියෙන්නේ මේ ආගේ සෙල්ලම් බඩු තියෙන තැන. මෙතන ඉන්න ලැබ්‍රඩෝ කෙනෙක් ගහලා මෙතන තියෙන some few toys තියෙනවා පරණ කරලා එයා ඔක්කොම මේකටත් මේ පුදුම ප්‍රශ්නයක් තියෙන ටයිල් ඔක්කොම ජරා කරලා මේ මිනිස්සයා. ඒකයි මෙයාට කූඩුවක් හදලා තියෙන්නේ. ඒ හැලුනත් එක්ක දාන්න ගිහිල්ලා මේ පිස්සත් එක්ක කරන්න බෑ. මං 100 කොටලා මං කිව්වනේ හරි බිමේවත් ලේව කන ඕන බලන්න. මේ ටික ලේව කන. දැක්කන් සසායි නේද? කිරි රවුල වගේ තේිලා. එහෙනම් අපි යන් එන්න එක. දැන් අපි වෙලා තියන්නේ එන්න එකට. ඉතින් එන්න එකෙන් අපි කන්නේ මොනවද? ගොඩක් අයගේ ආසම කෑමක් තමයි අපි කන්නේ. හැබැයි ස්වීට් ජාතිය නෙමෙයි. පොඩි ක්‍රිස්පි ගතියක් තියෙනවා. අපි බලමු. ගයිස් ඕගොල්ලන් ගොඩක් කට්ටිය අහලා ඇති අපි නගට්ස් බලින්නේ ලිපේ දාලා කියලා. මං ඒකට අලුත් ක්‍රම සහ විදි ඇත්තටම හොයාගෙන තියෙන්නේ. ඒ නිසා අපි ඒ ක්‍රමයට try කරමු. මම ඔයගොල්ලන්ට කියලා දෙන්න. මේ වගේ නගට් එකක් අරගෙන මේ අර මේ මොනවද මේ කියන්නේ ටෝස්ටර් එක. අන්න ඒකට දාලා මෙහෙම මේ දෙකට කඩන්න බෑ මේක හයිය නිසා. මේක මෙහෙම තියලා මේ කෑල්ල වහගත්තා නම් ඔක්කොම හරි. ස්විච් එක ඕන් කරන්න.
ඊට පස්සේ මේ වගේ ලයිට් එකක් එමිට් වෙනවා. guys අපිට ටිකක් වෙලා ඉන්න තමයි මේ තියෙන්නේ. guys එහෙනම් ඉතින් N for nuggets simple එක වචනයි nuggets. කාලවලු මම කියපු විදිහට දැන් මම මේ වෙනවා කියලා. මම රසයෙන් මම කියපු විදිහට දැන් මම බලන්න. මාරුනි මොකෝලිය යම් මේවා කන්න බැරි නැති බොලිට වැඩන්නේ. මේ ඉන්ෆෝ නගට්ස් කියලා තියෙන අර හදාගෙන ඉන්න අතරින් රසයි නේද? කටත් ලේව කනවා. බයි. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ඕ එකට. ඉතින් ඕ එක මොකද්ද? ඕ එක නම් හැබැයි මම එච්චරම කන්න ආස නැහැ. හැබැයි ඒකත් නිකන් අර මොකද්ද F එක වගේම කෑම. ඕට්ස්. මේ ඔක්කොම මේ රයිස් ක්‍රීම් වගේ දුම් වෙලා තියෙන මේ ඕට්ස් චුට්ටක් තියෙනවා. අපි කමු. guys මන් දන්නේ මේවා කොහොම මිල්ක් නැතුව කන්නද කියලා. කන්න වෙනවා. මිල්ක් ඉතින් ඔක්කොම ටික ඉවරුණානේ ඔයාලා දැක්ක. මම කන්නම ආස නැහැ මේවන. ये शेप नहीं है अवलोक मन है गन्ने की यहाँ पे कर दे रही बोलो कि मैं कटे दागा तेरा एक ना देखा कटे दागा अंतिम है දැන් හොදටම ඇති ඕ හොදටම ඇති. ඉතින් දැන් අපි මේ ඕට්ස් ටිකත් ඔලියට දෙමු. මගේ බඩට මොන හරි වෙලාද? දැන් ඕගොල්ලෝ දන්නවා ගයිස් වෙලා ගිහලා අපි ඊයේ පටන් ගත්තේ මේක ඕ බ්‍රෝ එයා පයිසර ළඟ අපි 6ට පටන් ගත්තේ දැන් පහමාරේ. වව්. අපි මේ ටික ඔලියට දීලෙමු. යා. අර ගන්න එක මාරම කරදරයක්. ඒ නිසා මම මේකට ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ මේ සැරේ. මේ සැරේ මම හැන්දක් අරන් ගිහලා දෙනවා. දැන් කොහොමද එකයිනේ කණ්ඩ ඕනේ. මම එකක් අරන් ගියරා ඇති මේ ෆ්ලෑෂ් එක පොඩ්ඩක් ඕන් කරගත්ත නැත්නම් ඒ කාමරේට යන තැන පොඩ්ඩක් කළුවරයි. හරි අපි මේක බිමට හලමු. බිමට හලන්න නැතුව නම් මේක බෑ. නැත්නම් මේ අපේ අම්මයි බැලුම් ගහන්න වෙනවා. මේක මේ දන්නවනේ එලින්ම මේ ඕට්ස් හැන්දෙන් ඔලිට කැවුවයි කියලා බැලුම් අහන්න වෙනවා. වීඩියෝ කරගන්න බැරි වුණානේ මාර කේස් එකනේ යන්නේ උනේ. ඔයගොල්ලෝ දන්නව මොකක්ද උනේ කියලා? එයා කාමරෙන් එළියට පැන්න. මම ඒව නවත්තන්න ගියා. උඩ වීඩියෝ කරන්න බැරි වුණා. together A B C D E F G H I J K L M N O P. Oh my god. L M N O P. Oh P තමයි දෙන්න අපිට. P එකෙන් අපි මොනවද කන්නේ? මොනවද කන්නේ P එකෙන්? අපිට දෙනවා මොනවද තියෙන්නේ? ගොඩක් ජාති දිනනවා. අප්බල මොනවද තියෙන්නේ කියලා. guys අපිට ඇත්තටම කිව්වොත් P එකෙන් කැම කන්න බැරි නා පුඩින්වත් පොටෑටෝ චිප්ස් වත් තිබ්බේ නැහැ. ඒ නිසා අපිට කන්න වෙන්නේ පුතා මේ පුඩින් නෙමෙයි මේ මොනවද පොටෑටෝ. තියෙනවා ෆ්‍රෙෂ් පොටෑටෝ එක. ඉතින් මේ ඕගොල්ලෝ නිකන් guys හිතලා බලන්න මිල්ක් බීලා ඕට්ස් කාලා පොටෑටෝ එකක් අද්දී මට දැනෙන හැගීම. හරියටම half කන්න ඕනේ මේකේ. කව half කව මේ half පොලි කන්න ඕනේ. දැන් අපි ගොඩක් දුරට ඇල්ෆබෙට් එකේ ඕඩර් කරලා තියෙන්නේ. තව පැය භාගයක් තියෙන්නේ අපි 24 hours ඉවරෙන් මරු. වෙලාවටම කරා. මම දැන් අනිත් අයට වඩා හොඳට අපි කරානේ.
අපි වොලීට පොටැටෝ කෑල්ල එයාගේ ජනේලෙන් දෙන්න යන්නේ රූම් එකේ නැත්තම් එයා මේ පොඩි පොඩි සෙල්ලම් දානවා එයාට එළියට එන්න ඕනේ කියලා. කූඩුවෙන් පැනලා ගියේ සද්දයි. පොඩ්ඩක් ජනේල් දෙක අරගමු. එයා කටට එළවුනනවා. මම පොටැටෝ කෑල්ල මෙතනින් තියනවා. කනවා ඔන්න කනවා ඔන්න කන්න පුතා. කන්නකෝ මොකද කන්න කෑවා. පිටියරයි ඊළඟට මොනවද තියෙන්නේ ABCD EFG HIJ KL MN O P Q bro it's a weird man Q එකකින් ඇත්තටම මම හිතන්නේ අපිට කැම නැත්තම් කරන්න දෙයක් නැහැ කැම නැහැ කියලා කියන්න ඕනේ අපි හොයලා බලමු මොනවද තියෙන්නේ Q එකකින් කියලා අපේ ෆ්‍රිජ් එකේ නැති දෙයක් නැහැ queen biscuit හම්බුණා අපි උලීට දෙන්න යන්නේ මේවා නම් කන්න නැතුව ඉන්නේ කොහොමත් කන මේවා. කාලා බලන අතේ තව තියෙනවා දිය. ඉතින් අපි යනවා R එකෙන් කෑමක් හොයාගෙන Q හොයපු අය අපිට bro R කියන්නේ මොනවාද bro යන්? R for roast sugar sandwiches. roast sugar bread කියන පුළුවන් roast sugar sandwiches කියන පුළුවන්. මේ වගේ මම ඔයගොල්ලෝ හදන හැටි කියලා දෙනවා මේකත්. මේ වගේ bread pieces දෙක ගන්න. ඉතින් අර යා ගන්න ඕනි roaster එක තියක් නේ මෙහෙම පාන් දෙකක් මෙහෙම තියා ගන්න ඕනි. ඊට පස්සේ sugar අපි හදාගත්ත roast sugar sandwich එක කලවමු. අතරමසයි. මරු. guys මේක නම් අත්හදා බලන්න ඕනේ මාර්ම රස කරනවා මේ ටික පොළේ දීමු ඉතින් ඔන්න මේ වගේ චූටි පොඩි කෑල්ලක් තමයි පොලිට ඉතුරුනේ දෙමු සසයිද bye oh yeah guys දැන් අපි ඇවිල්ලා තියෙන්නේ S එකට ඉතින් S for strawberry. ඉතින් අපි දුර්ලභ කෑමක් හොයාගෙන ඉලා තියෙන්නේ strawberry import for Sri Lanka. ඔන්න කනවා strawberry. cool. Parmesan. Guys මේ strawberry කොලේ තමයි හොඳම කොටස. හරි දැන් මම දෙපැත්තෙන්ම කාලා චප්ප කරලා තියෙන දැන් මේ ටික වොලිට දීලෙමු. තරමින් guys අපේ සිටි එකේ පළවෙනි වතාව ස්ට්‍රෝබෙරි කෑල්ලක් බල්ලෙට්ට දෙන. ඉතින් අපි දීලා බලමු කොහොමද ටෙස්ට් එක කියලා මාත් දෙන්නේ පළවෙනි වතාවට. ගත්තද? දැම්මද? කාලා ඉවරලා තාත් වෙනවා. මේ තමයි රස වැඩි නේද? තව එකයි ඉතුරුලා තියෙන පැකට් එකේ. ඒක වාට නෙමෙයි මට. ඊයා කියලා ගාගත්ත ලස්සන. bye. Hi guys. ඉතින් ඔන්න මේ කෑල්ල නම් ඉතින් වීඩියෝ කරන්න මම හිතන්නේ සතියකින් විතර පස්සේ 24 hour challenge එක සුට්ටයි ඉතින් ඩාන් වුණා. නෑ මේ කමන්න අපි ඒ challenge එක අතාරින්නේ අපි challenge එක ඒ විදිහටම කරනවා. ඉතින් අපිට දැන් ඉතලා තියෙන්නේ මම හිතන්නේ T නේද? ඕ අපි දැන් T එකෙන් තමයි කරන්න යන්නේ. ඉතින් T4 guys ඔන්න ඉතින් අපි ඇවිල්ලා තියෙනවා T එකට. ඉතින් T4 T. ඉතින් අපි T එකෙන් T බොන්න තමයි යන්නේ. මේ තියෙන්නේ ඇතුළ milk tea. ඇත්තටම කිව්වොත් tea. අපි බොමු. තරම වොලිට දෙන්න තමයි යන්නේ. එහෙනම් අපි යමු. අපි ඔන්න ආවා දෙන්න තමයි යන්නේ. දැන් මුලින් ආයේ කප් එක ගන්න ඕනේ. අර ඉතින් වගේ වතුර නැහැ හොඳ වෙලාවට. අයියෝ ඇලුනා. මා කරන්නද? කමන්නේ බිම තියෙන ටිකක් බොන්න වලි. මේ නැට්ටත් හෙලවෙන අපිට පේනවා. සද්දේ තමයි හොඳම දේ. ඒවලව කණේව වීඩියෝ කරන්න ඕනේ.
guys ඔන්න ඉතින් අපි ඇවිල්ලා තියෙනවා TU එකේ මොනවද අපි කන්නේ bro දෙන්නම් කමන්නේ අපි මේ සතිය පරක්කුලා කරන නිසා බඩ අවුලක් නැහැ එක දවසේ මේක කරා නම් ඕගලන්ට තේරෙනවා මොකද වෙන තත්ත්වේ මගේ ස්ටොමක් එකට කියලා ultra big size meatballs ඉතින් මේක ටිකක් ultra big කියවල ultraම big නෙමෙයි ටිකක් normal තරමට වඩා ටිකක් big meatball එකක් පැකට් එකේ නම් ගහලා තිබ්බ ultra big meatballs කියලා එක කියනවා කමු ඒක බීලා meatballs කාලා රසයි ගති දැන් මේක ඇල්ල අපි දෙමු ඔලිට යා ඔලි meatball කන්න එනවද ඔලි අයියා මොන ඔලි meatball ආවා ඔම්මි අතක් දෙවත් කෑවා ඉතින් V එකෙන් අපිට කන්න තියෙන්නේ ඔලිව ඉතින් අපි ඔලිව කාලා ඉන්නම් මම බයි ඉතින් guys ඔන්න මම ඔලිව කාලා ඇවිල්ලා තියෙන්නේ දැන් නම් බඩ මාර ෆුල් ඉතින් V U W එකෙන් අපි දැන් කණ්ඩේ යන් අපි දැන්ට W එකටත් ඇවිල්ලා තියෙනවා මේ හැමතැනම කෑම ගෑවිලා මේ ඉතින් W එකේ මොකද්ද වතුර නෑ වතුර නෙමෙයි watermelon papaya banana fruit salad හරිද මෙන්න අපි ගෙනල්ලා තියෙනවා watermelon හරිද watermelon ගෙනල්ලා තියෙනවා ඉතින් මේ අපි මෙහෙම watermelon කන්න තමයි තියෙන්නේ පීස් අපේ ඔලිගේ ෆේවරිට්ම කෑමක් තමයි guys watermelon කියන්නේ. ඒ වගේම මගේ ෆේවරිට්ම කෑම. watermelon ටිකක් දෙමු ඔලිට. පොත්ත පිටින් දුන්නාට කිසි ප්‍රශ්නයක් නැහැ guys. තව විනාඩි දෙකයි ඕක ඉවරයි. අරන් දුවනවා අපි ගයි කියලා හිතලා. අපි දෙනවා අපි ගන්නව නන්නේ. ඉතින් මාරම අමාරු එකක්. ඕගොල්ලෝ දන්න මොකද්ද කියලා? X එකෙන් අපිට කෑම නැහැ. හින්දා බයි. guys X4 extra cheesy club sandwich ඉතින් අපි හදන්නේ extra cheesy club sandwich එක අපි බලමු කොහොමද හදන්නේ ඒක. ඉතින් guys ඔන්න අපේ extra cheesy club sandwich එක හරි අපි මේකට cheese pieces පාවිච්චි කරා tomato sauce පොඩ්ඩක් පාවිච්චි කරා ඒ වගේම mozzarella cheese එකක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් කන්න ඉතින් guys අපේ sauce වැగిරෙන cheese creamy extra cheese creamy club sandwich එක sauce වැක්කිරෙනවා guys මම දන්නේ මේ කොහොම කන්නද මම කැමයක් අතල්ලන්න බෑ කලබේ දාන්න guys මේක ඇත්තටම එක්ස්ට්‍රා මතේ සෝස් මේ වනලා තියෙන ඔක්කොම වැඩි guys ඔන්න අපේ එක්ස්ට්‍රා cheesy club sandwich එක කාලා මත් වෙලා ඉන්නේ ඔක්කොම ಜಾති කාලා දැන් අදත් ඔක්කොම ಜಾති වයි කෑවා හදුන්නා යන්න ඉතින් මොනවද කණ්ඩ බැරි දැන්ටමත් කාලි ඉවරයි තව හොයනවා hi guys ඔන්න ඉතින් ආයෙත් ආවා රෑ වෙලා පොඩ්ඩක් මේ කොණ්ඩේ අවුල් නෑවා වතනක් පැටලෙනවා ඉතින් දැන් අපිට කන්න තියෙන මොනවද y එකෙන් යෝගට් කන්න තියෙන්නේ ඉතින් අපි ගෙනල්ලා තියෙනවා නිව්ඩේල් ඇන්කර් නිව්ඩේල් ෆුල් ක්‍රීම් යෝගට් එකක් ගෙනල්ලා තියෙනවා ස්ට්‍රෝබෙරි එකක් ගෙනාවු වෙනසකටත් එක පොඩ්ඩක් ස්ට්‍රෝබෙරි එකක් කන්න යන්නේ තියෙන හැන්ද ගැහුවා කෑවා මේ වුණා ඉතින් රස නෑ පිස්සු කතා කරලා මා රස
ඉතුරු ටික ඔලීට දීලා ඇඩ්ලි ඔලීට එක කට ඉතුරු කරේ මම ඔක්කොම ටික කෑවා. ඉච්චර රසයි. දැන් අපි මේ කෑල්ල ඔලීට දෙමු. අන්න ඔලි කෑවා. ඔලි එහෙනම් බයි. අපි ගියා. ඉතින් guys ඔන්න අපි alphabetical order එකේ අන්තිම අකුරට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි Z. It is Z for soul buns. Soul buns කියලා තියෙනවා. හරි අබුල්නවා. ඔලි කන්න රෙස්ටිද ඔව් ගත්ත බේබේනා මම කලෙක් ගන්න මම බයි අපි චැලෙන්ජ් එක කරලා මොකද හිතන්නේ මොනවද කියන චැලෙන්ජ් හොදාලු මලත් කියන්නේ තමයි මම ගිලින්න බෑ පොඩ්ඩින් ගිලිනවා හරි ගයිස් ඔන්න ගිල්ලා ඉතින් අද දවසේ නෙමෙයි අද දවසේ නෙමෙයි දැන් අද සතිය පුරාවට අපි මේ කරන 24 hour challenge එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් තවත් ඕන නම් ඔය subscribe කරන්න නැතුව බලන කට්ටිය subscribe කරන්න notification bell එක දිගටම click කරගෙන ඉන්න. off කරන්න බෑ notification bell එක. මම හැමතිස්සෙම වීඩියෝ දාලා ඔයගොල්ලෝ කරදර කරන්නේ නැහැ. උඩින් රතු පාට තිතක් ඒ ඕනෙම නම් වීඩියෝ දැම්ම කියලා. ඉතින් ඕගොල්ලන්ට අප්‍රේල් මාසේ පුරාවටම මගේ වීඩියෝස් රසක් බලන්න සුපිරි වීඩියෝස් ටික. ඉතින් subscribe කරලා තියෙන කට්ටියත් අමතක නොකර notification bell එක on දාගන්න. ඉතින් එහෙනම් ඔමෙත් vlogs ගියා. තවත් සුපිරි වීඩියෝ එකකින් අපි එන්නම්. හැබැයි තව සති දෙකකින් පස්සේ